එක්සෙල් වල වැඩ කරද්දී ඉලක්කම් එකතු කරන්න වෙන තැන් ඕන තරම් අපිට හම්බ වෙනවා. මේ වගේ වෙලාවට ලේසියෙන්ම එකතු කිරීම කරන්න එක්සෙල් වලින් අපිට දීලා තියෙන ෆන්ක්ෂන් එක තමයි sum ෆන්ක්ෂන් එක. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ sum ෆන්ක්ෂන් එක වගේම එක්සෙල් වල එකතු කිරීම කරන්න පුළුවන් තවත් විදි තියෙනවාද? ඒ මොනවාද කියන එක ගැන. ඉතින් වෙනද වගේම අදත් පිළිගන්නවා ඔයාව ග්ලැමෝරා ඇකඩමි එකට. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ගැන කියලා දෙන්න. මම හදාගත්තු සරල ඩේටා ටේබල් එකක් තමයි මේ තියෙන්නේ. පන්තියක ළමයි කීප දෙනෙක් සිංහල, ඉංග්‍රීසි, ගණිතය කියන සබ්ජෙක්ට් වලට ගත්ත ලකුණු මේ ටේබල් එකේ මම එන්ටර් කරලා තියෙනවා. ඉතින් දැන් මට ඕන වෙන්නේ මේ සබ්ජෙක්ට් වලට ගත්ත ලකුණු වල එකතුව ටෝටල් කියන කොලම් එකට ගන්න. හරි. මුලින්ම ෆන්ක්ෂන් එකක් නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්ද බලමු. මම මෙහෙම වැඩක් කරනවා. මට එකතු වෙන්න ඕන කරන ටෝටල් කොලම් එකේ තියෙන අදාළ සෙල් එකේ කර්සර් එක තියලා සමාන කිරීමේ ලකුණ ටයිප් කරගන්නවා. මෙතනදී විශේෂයෙන් මතක් කරනවා එක්සෙල් වල ඕනෙම ෆන්ක්ෂන් එකක් එහෙමත් නැත්නම් එකතු කිරීමක් අඩු කිරීමක් වගේ මොනවම හරි සමීකරණයක් හදන්න යද්දී මුලින්ම සමාන කිරීම ලකුණ ටයිප් කරගන්නම ඕනේ. ඒකට හේතුව මුලින් ටයිප් කරන සමාන කිරීමෙන් තමයි දැන් අපි ගණනක් හදන්න යනවා කියලා එක්සෙල් වලින් හඳුනාගන්නේ. සමාන කිරීමක් නැතුව ගණනක් ටයිප් කළොත් උදාහරණයක් විදියට 2 එකතු කිරීම 2 කියලා ටයිප් කළොත් එක්සෙල් එකෙන් හිතන්නේ ඒක නිකන්ම ටෙක්ස්ට් එකක් විතරයි කියලා. හැබැයි අපි සමාන කිරීම ටයිප් කරලා 2 එකතු කිරීම 2 කියලා ටයිප් කළොත් එයා හිතනවා මේක මට දුන්න කමාන්ඩ් එකක්. මට දැන් මේ කියන්නේ මේ ගණන හදලා උත්තරය දෙන්න කියලයි. කියලා හිතලා ගණන හදලා උත්තරය සෙල් එකේ පෙන්නනවා. ඉතින් ඇත්තටම සමාන කිරීමෙන් වෙන්නේ මේ සෙල් එක ඇතුළ තියෙන දේ ගණනය කරලා මට අවසාන උත්තරය පෙන්වන්න කියන එක අපි එක්සෙල් වලට කියන එකයි. එහෙමනම් සමීකරණයක් ලියන්න පටන් ගන්නකොටම මතක ඇතුව සමාන කිරීම ලකුණ ටයිප් කරලම පටන් ගන්න. හරි. එහෙනම් ඊළඟට මම එකතු කරන්න අවශ්‍ය ඉලක්කම් ටික දෙන්නයි හදන්නේ. අපිට මේක ආකාර දෙකකට දෙන්න පුළුවන්. එකක් තමයි ඉලක්කම් ටික ටයිප් කරන එක. ඒකෙදි සමාන කිරීම ලකුණ, පළවෙනි ඉලක්කම, එකතු කිරීම ලකුණ, දෙවෙනි ඉලක්කම, ආයත් එකතු කිරීමේ ලකුණ, තුන්වෙනි ඉලක්කම විදියට ටයිප් කරලා අවසානයේදී එන්ටර් කළාම ඒ ඉලක්කම් වල එකතුව පෙන්වනවා. එහෙමත් නැත්නම් දෙවන ක්‍රමය තමයි සෙල් ඇඩ්‍රස් එක දෙන එක. ඒකදී කලින් වගේම සමාන කිරීමේ ලකුණ ටයිප් කරලා එකතු වෙන්න අවශ්‍ය ඉලක්කම තියෙන සෙල් එක උඩ ක්ලික් එකක් දානවා. එතකොට ඔයාට පේනවා ඒ ඉලක්කම තියෙන සෙල් එකේ ඇඩ්‍රස් එක අපි ටයිප් කරන සමීකරණයට ඇඩ් වෙනවා. මේ විදිහට ඉලක්කම වෙනුවට සෙල් ඇඩ්‍රස් එක ඇඩ් කරලා මේ සමීකරණය හදාගෙන අවසානයේදී එන්ටර් කරලා කලින් වගේම අදාළ සෙල් වල තියෙන ඉලක්කම් වල එකතුව ගන්න පුළුවන්. මේ ගැන විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඉලක්කම් 2-3 තියෙන හෝ එක් වතාවක් පමණක් එකතු කිරීමක් අවශ්‍ය වෙලාවක මේ කියපු ක්‍රම දෙක පාවිච්චි කරලා එකතු කිරීම කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් විශාල ඉලක්කම් ප්‍රමාණයක් තියෙන අවස්ථාවක එහෙමත් නැත්නම් එකතු කිරීමට භාවිතා වන ඉලක්කම් නිතරම වෙනස් වෙනවා නම් මෙම ක්‍රම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට අනිවාර්යෙන්ම sum ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු sum ෆන්ක්ෂන් එක යොදාගෙන නිවැරදිව එකතු කිරීමක් කරගන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම හරිම සරලයි. ඔන්න බලන්නකෝ. මුලින්ම එකතුව අවශ්‍ය සෙල් එකේ කර්සර් එක තියලා කලින් වගේම සමාන කිරීම ලකුණ ටයිප් කරගන්නවා. ඊළඟට අපේ ෆන්ක්ෂන් එක sum කියලා ටයිප් කරගන්න ඕනේ. හැම ෆන්ක්ෂන් එකක්ම ටයිප් කරනකොට ටයිප් වෙන තැනම තියෙන ලිස්ට් එකක අදාළ ෆන්ක්ෂන්ස් අපිට සජෙස්ට් වෙනවා. අවශ්‍ය නම් එතනින් තෝරලා දෙන්නත් පුළුවන්. දැන් ෆන්ක්ෂන් එකේ නමට පිටිපස්සෙන් වරහනක් විවෘත කරගන්න ඕනේ. ඊට පස්සේ ෆන්ක්ෂන් එකට ඩේටා ලබා දෙන්නයි තියෙන්නේ. මෙතනදී අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මේ විදියට සෙල් එකකින් සෙල් එක තෝරලා දෙන්නත් පුළුවන්.
හැබැයි මතක තියාගන්න මෙතනදී අපි සෙල් ඇඩ්‍රස් දෙකක් අතරට කොමා එකක් තමයි ටයිප් කරන්නේ. සෙල් ඇඩ්‍රස් ටික දීලා ඉවර වුණාම අවසානයේදී අපි විවෘත කරපු වරහන වහලා එන්ටර් කරන්න ඕනේ. එතකොට ෆන්ක්ෂන් එක වැඩ කරලා අපි දුන්න සෙල් ඇඩ්‍රස් වල තියෙන ඉලක්කම් එකතු වෙලා උත්තරය පෙන්නාවි. දෙවැනි ක්‍රමය තමයි පළවෙනි ක්‍රමේදී වගේම ෆන්ක්ෂන් එක ටයිප් කරලා වරහනට පස්සේ එකතු කරන්න අවශ්‍ය සෙල් සියල්ලම එකපාර සිලෙක්ට් කරන එක. මේ බලන්නකෝ. සිලෙක්ට් කරලා අවසානයේ වරහන වහලා එන්ටර් කළ සැනින් කලින් වගේම අපේ උත්තරේ එනවා. ඉතින් මම නම් හිතන්නේ මේක තමයි ලීසිම වැඩි. ඔන්න බලන්නකෝ ආයිමත්. මොකද හිතන්නේ? ලීසි නේද වැඩි? ඉතින් දැන් අපිට තියෙන්නේ මේ ටේබල් එකේ පහළ තියෙන රෝ වලටත් මේ වගේම එකතුව ගන්න. ඒක තවත් ලීසි වැඩක්. එකින් එකට ෆන්ක්ෂන් එක දාන්න ඕනේ නැහැ. දැන් ෆන්ක්ෂන් එක දැම්ම සෙල් එකේ දකුණු පැත්තේ යට කෙළවරේ තියෙන මෙන්න මේ පුංචි කුටුවෙන් අල්ලලා පහළට අදින්නයි තියෙන්නේ. එතකොට මේ හැම සෙල් එකකටම අපේ ෆන්ක්ෂන් එක හරියටම කොපි වෙනවා. ඉතින් මේ වගේ වෙලාවක ටේබල් එකක එකතුව ගන්න මේක තමයි ලීසිම වැඩි නේද? හරි. එහෙමනම් ඔන්න මං හිතනවා සම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන විදිහ වගේම ඒක කොච්චර ලේසිද කියන එකත් ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් වගේම ඉදිරියට අපි අරන් එන්න ඕනේ මොන වගේ ෆන්ක්ෂන් ගැනද මොන වගේ පාඩම්ද කියන එකත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාට තවත් මේ වගේ වීඩියෝ බලන්න නම් අපේ ග්ලැමෝර ඇකඩමි channel එකත් subscribe කරලා notification bell icon එකත් active කරලම තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.